අපේ ගෙදර නිතරම මඤ්ඤොක්ක ආහාරයට ගන්නවා. හේතුව අපේ වත්තේ හැමතැනම මඤ්ඤොක්ක ගස් රැවිලා තියෙනවා. මඤ්ඤොක්ක කියන්නේ හුඟක් ගුණදායක කෑමක්. විශේෂයෙන්ම ගම්වල නිතර මඤ්ඤොක්ක ආහාරයට ගන්නෙත් ඒකින් ලැබෙන ශක්තිය නිසායි. සාමාන්‍යයෙන් අපේ දිහා නම් මඤ්ඤොක්ක කන්නේ කොච්චි මිරිස් සම්බෝලෙකුත් එක්ක. අත්තම්ම හරිම රසට කොච්චි මිරිස් සම්බෝල හදනවා. මඤ්ඤොක්ක වල තියෙන පිටි ගතියයි එතකොට කොච්චි වල සැරයි එකතු වුණාම හරිම රසයි. මඤ්ඤොක්ක දැන් නම් මඤ්ඤොක්ක පෙති විදිහටත් වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. කොහොම වුණත් මඤ්ඤොක්ක කන එක ඇඟට හොඳ වෙන්නේ ඒකේ තියෙන විටමින් C, ඒ වගේම පොටෑසියම් වගේ ගුණ ප්‍රභේද නිසා. ඒ වගේම කෙඳි සහිත ආහාරයක් නිසා දිරවීම පහසු කරනවා කියලා මතයක් තියෙනවා. ඉතින් අපේ ගෙදර මඤ්ඤොක්ක හදන විදිහ, ඒ වගේම අත්තම්මගේ රස කොච්චි මිරිස් සම්බෝලේ හදන විදිහ තමයි ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ.